අද මට තියෙන රස දැන් මම මෙහෙම ඉන්නකොට සායනාංශ අද තමයි මට දැන් මෙච්චර කල් දැන් මමනේ පැන නගින්න සිතුවිලි දිහා බලාගෙන හිටපු කෙනෙක් මට දැන් පැටමුණා එකපාරටම නෑ මේ හැම දෙයක්ම මාත් සමගම මේක නිකන් අර එඩිට් කරපු ෆිල්ම් එකක් වගේ චිත්‍රපටයේ තිරේ යන එකක් වගේ තමයි දැන් මට දැනෙන්නේ. දැන් මට වැටහුණේ මෙච්චර කාලයක් මම එඩිට් කරා කියලා තේරුණාට ඒක. මම සිතුවිලි මෙහෙම වෙන්න තියෙන මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා මං හිතුවා. ඒ දැන් මට තේරෙනවා මම රඟපානවා නම් මට කරන්න දෙයක් නැහැ නේ සායනාංශ. මට තේරෙන දේ හරි නේද? තමන්ට ඒක පිළි අරගෙන ජීවත් වෙන්න පුළුවන්ද කලබලයක් නැතුව? පුළුවන් සායනාංශ. හොඳින්ම පුළුවන්. එච්චරයි. මොකද ගොඩක් අයට ප්‍රශ්නේ තියෙන්නේ ඒක පිළිගන්න කැමති නැහැ. එයාලා හිතන් ඉන්නවා මම කරන්න ඕනේ. මේ මම තමයි කරන්නේ. මං කරේ නැත්තම් මේකක්වත් වෙන්නේ නැහැ. මම හිතන්න ඕනේ. මම මේවට දඟලන්න ඕනේ. ඒ වගේ තියෙනවා ඉතින් මේ ලෝකේ අවුරුදු 20ක් 30ක් පරිම 40ක් විතර ජීවත් වෙච්ච මිනිස්සෙකුට එහෙම නෑ යකෝ මේක මේ ලස්සනට දූප එකක් තියෙන්නේ මෙච්චර කල් කරපුවා දිහා බලලවත් කල්පනා කරපන්කො උඹ හිතපුවා එකක්වත් උනාද නෑනේ ඒක ලස්සනට වෙලා තියෙනවනේ මලේ නෑනේ ඔය ලස්සනට පවතින්නේ බඩගින්න හිටියේ නෑනේ ඔය කාලා බීලා ඉන්නේ එහෙමයි දැන් මට තේරෙන්නේ ගැටලු ඇති වෙන්නේ මේ කරන්න ගිය තරම තමයි ඔව් ඉතින් ඒක ධර්මතාවය පිළිගන්න ඕනේ පිළි අරගෙන මේ මොහොතට සිහියෙන් විදර්ශනාවෙන් ජීවත් වෙන්න. ඔය දෙක නැත්තම් ජීවිතේ වැරදෙනවා ඊට පස්සේ. සතිය තියෙන්න ඕනේ. මම මේ අද එකපාරක් දැකලා අතෑරලා පිස්සුවෙන් වගේ ජීවත් වෙන්න නෙමෙයි. ජීවන අත්දැකීම් එක්ක සැරින් සැරේ මට රිදෙන තැන් මම අඬන තැන් මං විඩාවටපත් වෙන තැන් මේ හැම එකම විදර්ශනා නෝනින් දකිමින් මේක හේතුඵල දකිමින් යනකොට වැටහිය යුතු යමක් වෙත්නම් ඒ සියල්ල පරිපූර්ණ වශයෙන්ම වැටහිලා ඉවර වෙනවා. ඊට පස්සේ එයා ඒ රිද්මයත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ එයාට මේ ලෝකේ 아무තු මැජික් එකක් නැහැ. ඒ වගේම දුකක් කියලා 아무තු දෙයක් නැහැ. සතුටක් කියලා 아무තු විශේෂ දෙයක් නැහැ. එයා මේ මොහොත තුල ඉන්න ඕනේ හොඳම විදිහට ලස්සනට ජීවත් වෙලා. එහෙනම් දැන් මේ යනකොට තමයි ඇත්තෙන්ම තාම තරහ තියෙන සිතුවිලි එනවා. ගොඩක් වෙලාවට තාම ඇති වෙන්නේ මට දැනට විදිහට රාග සිත් වලට වඩා ද්වේෂ සිත් ඇති වෙනවා. තරහ මොකක් හරි දෙයක් ද්වේෂය කියන්නේම රාගය තමයි තේරුම් ගන්න. ඔයාලා හිතුවට රාගසිත වෙන එකක් ද්වේෂසිත වෙන එකක් කියලා එහෙමයි රාගය එහෙමයි හරි. ඒකත් එතනම නැති වෙනවා. ඔව් ඒක පැවතිලා නේද දැන් නොපවතින දෙයකට කුලප්පු උනායි කියලා වැඩක් නැහැ අන්තිම ඉතුරු වෙන්නේ කුලප්පුව විතරනේ එහෙමයි නිසා ඒක දැකලා තේරුම් ගත්තට පස්සේ එකකින් එන ආවේගය සංසිඳෙනවා පෙර නොදැක ඉන්නකොට විශාල ආවේගයක් එන සමාට කරන කියන දේවල් තේරෙන්නේ දැන් දැක්කට පස්සේ දකින්නකොටම ආවේගය ඉහළ යන එක අනවබෝධයෙන් ක්‍රියාකරනද වචන හසුරවන්න යන්නේක මේ සමස්තේම එතනම විඳ වැටෙනවා. නවතින. සායනස මේ අවස්ථාවේ මෙහෙම යනකොට ආවේගය එන්න පුළුවන් නේද? ඕනම එකකට හේතුවක් තියෙනවා. ඉතින් හේතුවක් නැත්නම් කොහොමද ආවේගයක් එන්නේ? ඒක අපි දකින්නවා ආවේගයක් පැන නගිනකොට ඔය සතුට දුක ඔය මොනවා හරි ඒවා හරහානේ තේරුම් ගන්න මේ සතුට ඇවිල්ලා තියෙන්නේ මගේ කැමති දෙයක් ඉටු වීම නිසා මගේ රාගය තෘප්තිමත් වීම නිසා මේ තරහ ඇවිල්ලා තියෙන්නේ නොසතුට ඇවිල්ලා තියෙන්නේ මම කැමති දෙයක් නොවීම නිසා ඒ තුල තමයි මේ ද්වේෂය හැදිලා තියෙන්නේ මේ වගේ ඔව් එහෙමයි ඒක හරියට තේරුම් ගත්තාම ආයෙත් එන්නේ ආවේග ගතිය අඩු වෙගෙන යනවා ඔව් ඒ කියන්නේ එන්න අඩු වෙගෙන යන මට්ටමක් තියෙනවා නම් තාම ඉතින් ප්‍රැක්ටිකල් වල මුල වගේ ඉන්නේ. බොහෝ දුරට මේ භාවිතේ ඉතා හොඳට තියෙන කෙනෙකුට දකින්න මොහොතේම එතනින් යාට කතාව ඉවර වෙනවා. එහෙමයි ඉතින් හරි යමක් අපි කරන්නේ කෙරෙන්නේ නැහැ. මොනව කරන්නද දැන් මගේ මෝඩකමක් කියලා තේරුණාම මගේම ගොංකම කියලා මට තේරුණාම මම ඒකත් තියාගෙන තව මොනවා හරි කරනවා නම් ඒ කියන්නේ ඒ මෝඩකමට අමතරව පිස්සුවකුත් තියෙනවා. මොකද මෝඩකම හැටියට දැකලා ඉවර වෙන්නේ නැහැ. මෝඩකම කියලා මම්ම දැනගෙන මම්ම ඔහේ මෝඩකමට තව මොනවා හරි කරන්න යනවා. ඒක ඇවිල්ලා අසාමාන්‍ය තත්ත්වයක්. ඒක ප්‍රතිකාර ගන්න තරම් තත්ත්වයක්. දැන් මේ විදිහටම මෙහෙම යනකොට මට අවබෝධය යයි නේද කරන්නේ. හොයන තාක්කල් නම් ඔය අවබෝධයක් කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. මෙහෙම සයනවාද මම දැන් මේ මාර්ගයට පිවිසුනහම අවස්ථාවේ ඔකේ ආරිස්තකට පියෝ සාමාන්‍ය එතකොට මට හිතෙනවා මම සම්බන්ධයෙන් මම දැනගත්තා
සම්මන් මට තෝව එන්නේ අර තේරෙනවා ගැඹුරට තව දේවල් දැනෙනවා. නෑ ඔයාලට තවත් ගැඹුරට මොනවා හරි ඕනේද? ගැඹුරක් තියනවා කියලා නෙමෙයි මම හිතන්නේ. මුලින්ම මම දැක්කේ එළියේ තියෙන බාහිරේ බොරුවක් කියන එක නිසා වුණාද. ඊට පස්සේ මට ඒක මේ හැම දෙයක්ම සිතුවිලි කියලා තේරුණා. මේ හැම දෙයක්ම මම මෙතෙක් මට කිසිම කෙනෙක්ට කිසිම දෙයක් හමු වෙන්නේ ඒ දේවල් මට අවබෝධ වුණේ කමක්මයි. තේරෙනවද? මම දන්නේ අවබෝධ වුණා නම් ක්‍රමක්‍රමයෙන් ආය අවබෝධ වුණා කියලා කියනවා නම් මොකක් හරි ආය අවබෝධ වෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙන්න බෑ. සම්මානකට තමයි මෙතෙක් තේරෙන්නේ තවත් ගැඹුරට ඒ කියන්නේ ඔය ගැඹුරක් මොකුත් නෑ. ඔයලා ඔය ගැඹුරක් කියලා නිකන් විකාරයක් හිතාගෙන ඉන්න මොකද්ද මේකේ? මේ මොහොතේ මොකද්ද තියෙන ගැඹුර? මේ ෂණය තුල මොකද්ද තියෙන ගැඹුර? නෑ වචනේ සොයනවා වචන වලින් සොයනවා සාමාන්‍යයෙන් කියන්න වෙන්නේ දැන් ඒක තමයි. වචන වලින් තමයි මාත් කිව්වේ. තේරුණාද? ඔය ගැඹුරක් කියන සංකල්පය අද ඉඳන්වත් අයින් කරගන්න. මේකේ 아무තු ගැඹුරක් පාතාලයක් එහෙම මොකුත් නෑ. තේරුණාද? මේ මොහොත තුලට අපිට මේ ඇහෙන පෙනෙන දැනෙන සීමාව තුල පවතින්න පුළුවන් හැකියාව තියෙනවනේ. එපමණමයි පුද්ගලයාට ඉතුරු වෙන්නේ මේ ජීවිතේ. තේරුණාද? එයින් පරිබාහිර සමස්තයම පරිකල්පනා. තමුන්ගේ ඔළුවේ දාගෙන ඉන්න දේවල්. දැන් නිවන කියන එකත් තව එක සංකල්පයක්. සසර කියන ඒ සංකල්පය හදාගත්තා. සසර නැති කරගන්න මම නිවන් දකින්න ඕනේ කියලා නිවන කියලා තව එකක් ඔපොසිට් එකක් හදාගත්තා. ඒකල දැන් මම සසරේ ඉන්නේ. දැන් මං විඳවීමක ඉන්නේ. මම මේකෙන් ගොඩ යන්න ඕනේ කියලා මම මේ නිවනට යන්න ඕනේ කියලා ඔන්න යන. කාගේ හරි කතා ටිකක් අහලා එක දෙක තේරෙනකොට හිතනවා මම දැන් ටිකක් ගැඹුරට ගියා. ඔන්න මං තවත් චුට්ටක් ගැඹුරට ගියා. ඒකල මම බාගෙට දැන් ගැඹුරට ගිහින් තියෙන මට තව ගැඹුරට යන්න ඕනේ නිවන හොයන්න කියලා. හත්වලාම නිවන කියන්නේ මේ ෂණය. බුද්ධෝත්පාද ෂණය කියලා කියන්නේ මේ මොහොත තුල පවතින ෂණය. ඕක වැටුණාට පස්සේ ඔය කියන සියලුම හේවිලි, දැඟලිලි, සියලු විඩාවන් සමස්තයම සංසිඳෙනවා. ඒ කියන්නේ සායනට කම්පණයටපත් නොවි ඉන්නවා. කම්පණයටපත් නොවි ඉන්න උත්සාහ කරන තාක්කල් මමයක් ඉන්නවා කම්පණයට නොවි ඉන්න ක්‍රියාවලියක. ඒ කියන්නේ වෙන්නේ නැත්නම් ඔයා මොනවා කරන්න ගියත් ඔයාට නිවන හම්බ වෙන්නේ නැහැ. කරන කිසිවක් තුල නිවනක් නැහැ. නිශ්ශබ්දවත් බලාගෙන ඉන්න තාක්කල් මුකුත් නැහැ. මොකද බලන් ඉන්නේ එකෙක් කියන්නේ. තේරුණාද කියන්නේ? එහෙමයි. ඉස්සරලා මේ වෙලාවේ මම දැවෙනවාද කියන ටික හිතන්න. මට දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? දැන් මේ වෙලාවේ මගේ අවුල මොකක්ද? ඇහැට අවුලක්ද, කනට අවුලක්ද, නාසයේ අවුලක්ද, දිවට අවුලක්ද, කයට අවුලක්ද නැත්නම් මානසික අවුලක්ද? පොඩ හොඳට බලන්න. හොඳට බලනකොට අවුලක් තිබ්බොත් අහුවේ නැත්නම් සාමාන්‍ය තත්ත්වයේ කෙනෙක් නම් ඔය කියන කොහේකවත් අවුලක් නැහැ මේ ෂණය තුල ඉන්න කෙනෙකුට. මොකද කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. හරි. මේ ෂණය ඔන්න අතීතයට ගියා. අතීතයට යනකොටම නැවත වර්තමානයේ අලුත් වෙනවා. දැන් මේ ෂණයේ ප්‍රශ්නයක් නෑ. මේ ෂණයේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අප කන ඉපදෙනකොට තේනවා අපිට ඒක සබ්ජෙක්ට් කෙනකොට රූපයක් දකිනකොට හැමදේම තේනවා. දැන් මනසෙන් අපිට පෙර සිතුවිල්ලක් අල්ලගෙන අපි ඉන්නකොට එතනින් එළියට එනකොට නේද හිතේ කියලා තියෙන්නේ. කියන්නේ මනසෙන් සිතුවිල්ලක් අල්ලගෙන එළියට ඉන්න කොහෙටද? අසහනත් දැන් මට කල්පනා වුණා කියමු අම්මා ගැන කල්පනා දෙලා මොනවා හරි දැන් මට හිතුණා කියමු. ඒකත් දැන් අම්මා මෙතන නෑ මගේ අසකරනාසයට ගැටෙන්න මොකුත් නෑ එයාගේ. ඊට පස්සේ මට මෙයා ගැන මම හිතුවා කියලා එහෙම සිතුවිල්ලක් ඇවිල්ලා නැති වුණා කියලා පස්සේ ආය අම්මා ගැන හිතුවයි කියන එකත් එතනත් ක්‍රියාවලියන්නේ තියෙන්නේ. මම කියන්නේ ඒ සිතක් පහළ වෙනකොට අම්මා කියන සිත තුළ ඔයාට යම් හැඟීමක් දැනෙනවා. එක්කෝ ආදරණීය ස්වභාවයක්, සතුටක්, දුකක්, කවර හෝ ভাইබ්‍රේෂන් එකක්. මෙන්න මේ ভাইබ්‍රේෂන් එක එනකොටම තමුන්ට දැනෙනවානේ කොහෙකට හරි. ඔන්න ඔය දැනීම අරමුණු කරනවා. ඒ කරලා ඇයි මෙහෙම දැනීමක් මට උනේ කියන විදර්ශනාවට මාරු වෙනවා. එතකොට තේරෙනවා, පෙනෙනවා මෙහෙම දැනීමක් ගොඩ නැගුණේ මව කියන සංඥාවෙන්. අම්මා කියන එකෙන්. වෙන පුද්ගලයෙක් ඔතනට තිබ්බනම් එහෙම ඔය දැනීම එන්නේ නැහැ වෙන දැනීමක් එන්නේ. හස්බන්ඩ් මතක් වුණා නම් ඔය කියන දැනීම නෙමෙයි වෙන දැනීමක්. දරුවා මතක් වුණා නම් ඔය දැනීම නෙමෙයි වෙන දැනීමක්. තේරුණාද? මේක විදර්ශනා කරගන්න. ඒ කරලා ඒක විදර්ශනා කරාට පස්සේ ඔයාට
එතනින් එහාට අර හිතේ ගියපු එක තියෙන අම්මා ගැන මොකක් හරි කතාවක් හිත ගියපු ගමනකනේ ඔය මේ විදර්ශනාවට සෙට් උනේ. එහෙමයි. ඒ හිතේ ගියපු ගමන මේ විදර්ශනාවත් එක්කම බිඳ වැටෙනවා. ආයේ ඒ අම්මා ගැන මනෝ පරිකල්පන ගොඩනගමින් යන එක එතනින් එහාට යන්නේ නැහැ. වෙච්ච දේ දැක්ක හින්දා. හරි. එහෙමයි. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි නිරන්තරයෙන්ම අපි විදර්ශනාවට එන්න කියලා කියන්නේ. අවශ්‍ය දේවල් හිතන්න අද මොනවද උයන්නේ කියන එක කල්පනා කරන්න. ඒකල ඒ කටයුතු ලස්සනට කරන්න. අද උපේන වෘත්තීය කරන එකේව ලස්සනට කරන්න. මේ ප්‍රශ්නේ අපි කතා කරන්නේ විඳවන මිනිස්සුන්ගේ විඳවීමෙන් නිදහස් වෙන්න. සිද්ධාර්ථ කුමාරයා මේක හොයන්නේ නැහැ. එයාගේ ජීවිතයේ දුක කියන එක ලොකුවට නොදැනුණා නම්. එයා ගිහිගෙයින් නික්මිලා කරේ මේ දුක කියන්නේ මොකක්ද? දුක හැදෙන්නේ කොහොමද? දුකට පිළියම් මොනවද කරන්න පුළුවන්ද? එහෙමනම් මොනවද ඒක කොහොමද මේක කරන්නේ කියන ටික හොයපු එක. ඒ හොයලා ඉවර වෙලා ඉස්සරලාම එයා කරපු දේශනාවේ තියෙන්නේ ওই අන්තර්ගතේ. ඒ යම්කිසි ශිෂ්‍යයෙක් තමුන් මොකක් හරි රිසර්ච් එකක් කරලා ඒක ප්‍රසන්ටේෂන් එකක් කරන්න කිව්වොත් එයා කරන්නේ තමුන් කරපු ඒව මෙච්චර කල්. මම මෙහෙම එකක හිටියා මම මේ වගේ එකක් හෙව්වා මට දුක මෙන්න මේ තරම් විශාල බව තේරුණා මේ වගේ පැතිකඩ වලට විසිරීලා තිබ්බා මේක හටගන්න විදිහක් මම හොයාගත්තා ඒ හටගන්නේ මෙන්න මේ විදිහටයි මේක නැති කරන්න පුළුවන් සිස්ටම් එකක් මට අහුණා ඒ මෙන්න මේ විදිහට දකිනකොට ඒකල වෙල ඒ විදිහට සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙලා පළවෙනි දේශනාවෙන් සම්පූර්ණයෙන්ම කියන්නේ එයා හොයපු එක හම්බුණා ඒක මෙන්න මෙහෙමයි කියන කතාව. එතකොට මේ බෞද්ධ කියන සමස්තයම වෙන වෙන මගුල් අද හොය ඉන්නවා හැබැයි බුදුහාමුදුරුවෝ කියපු එක හොයන්නේ නැහැ. ඉතින් කාට හරි දුකක් නැතුව ජීවත් වෙන්න ඕනේ නම් නැවත අපේ හිත එක එක බබවලට පරිවර්තනය වෙවි. ඒ කියන්නේ වඳුර අත්ෙන් අත්තට පැන යනවා වගේ. මෙතන සිතුවිල්ලක ඉන්නවා ආය තව සිතකට යනවා තව සිතකට ඔය විදිහට සිතුවිලි එක සිතක් මැරිලා ආය සිතකට ඔය විදිහට මේ වේගවත් දුවන හැමෝටම මානසික වදයක්ව පවතින මේ ක්‍රියාවලිය නවත්ත ගන්න විදිහයි බුදුහාමුදුරු ගන්නන්නේ. එතකොට ඔයා බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළින් හොයා ගන්න ඕනේ එක මැජික් කරන ඒවා ආශ්චර්ය කරන ඒවා හරි වෙනත් යමක් නෙමෙයි දුකක් නැතුව ලස්සනට ජීවිත කාලය පුරාම ජීවත් වෙන්න කොහොමද කියන ප්‍රතිපදා. සියලු දුකින් නිදහස්ව ජීවත් වෙන ප්‍රතිපදා. ජාති ජරා ව්‍යාධි මරණය කියලා අපේ සිතේ ස්ටෙප්ස් ගොඩක් තියෙනවා. ඒවාට අහු නොවි ජීවත් වෙන ප්‍රතිපදා. මරණය තුල සතුටින් මේ ලෝකෙන් බැහැර යන්නට පුළුවන් වීමේ හැකි ප්‍රතිපදා. එච්චර හොයාගත්තා නම් එතනින් එහාට තව මොනවා හරි හොයනවා නම් හොඳට මතක තියාගන්න කවුරුන් හෝ කියපු මොකක් හෝ දෘෂ්ටිවාදයක් තාම ඔහේ පහුරු ගගා ඉන්නවා ජීවිතේ කවදාකවත් අල්ලගන්න බැහැ. හේතුව ඒක දෘෂ්ටියක්. ප්‍රශ්න මොකක්ද තියෙනවා? ඒ නිසා තමන්ගේ ජීවිතේන විඩාව මොනවද කියලා පරීක්ෂා කරගන්න දුක කනස්සල් ඒක විතරක් නෙමෙයි අනිත් පැත්තත් බලන්න සතුට ආදරේ කියන එක මේක කොහොමද ආවේ? මේක ආවේ මේ වගේ පුද්ගලයෙක් එක මගේ තියෙන කැමැත්තක් මත. ඒ කැමැත්ත ඉටු වුණා. මම හිතුවා එයා මන් දිහා hina වෙලා බලයි කියලා. ඇත්තට මේක වුණා. ඒක වෙච්ච ගමන් මගේ හිත ඉපිලිලා ගියා. එහෙමනම් මේ සතුටට හේතුව මොකක්ද? යමක් මම කැමති වුණාද ඒ වුණා. ඒ නිසා සතුට වුණා. හැබැයි ඒ මොහොතේම විදර්ශනා ඥාණයෙන්ම තේරුම් ගන්න ඕක නොවුණා නම් මට මේ වෙලාවේ තියෙන්නේ මේ සතුට නෙමෙයි මේකේ ප්‍රතිවිරුද්ධ එක. හේවත් දුක. සායනස මට තවත් තියෙන දෙයක් තමයි අපිට දැන් කුඩා දරුවෝ ගැන සත්තු ගැන එහෙම හිතේ උපදිනවනේ සමනාංශ හැංගීම නරකක් නෑ නේ. ඉතින් ඒක හරි ආදරණීයයි. මොකක්ද ඒක වැරද්ද? අන්න ඒක ආදරණීය හිතක් නේද සායනස. මට මේ ඒක මට ඇති වෙනවා. ඒකතර මම බැලුවා මොකද්ද මේ මට දැනෙන දේ එක නරක දෙයක් නෙමෙයි. ඕක සීමිත සංඛ්‍යාවකට නෙමෙයි. ඕක ඔයාගේ පුළුල් වෙන්න ඕනේ මේ ගහකොළට. එහෙමයි සායනස. මට දැන් හිතෙනවා පෝච්චියක මල් පැලයක් හදුවත් තව මෙයාට තනියම මේ වැටෙන්න තියෙන අවස්ථාව මම නැතිකට වගේ ගිහින් ඒවා අපි දන්නේ නැහැ කියන්නේ. ඒක ඔය එක නඩේ දෙන දේවල්. සමහර අය හිතනවනේ පෝච්චි එක හදාගෙන මෙතන තියෙනකොට තව ලස්සනයි මේ වැඩිපුර අවධානය යොමු වෙනවා මට පොහොර ටිකක් දාන්න මතක් වෙනවා වතුර ටික දාලා රැක ගන්න මතක් වෙනවා. එක එක්කනාගේ දෘෂ්ටි. ඒක දෘෂ්ටියක්.
හැමෝටම ආදරය දෙන්න මේ සතා සිව්පාවාට වටා පිටා ඉන්න අයට විතරක් නෙමෙයි නාඳුනන අයට තේරුණාද මගේ දරුවන්ට විතරක් නෙමෙයි මගේ නොවන දරුවන්ට මගේ අම්මලා තාත්තලා ලෙඩ වුණාම විතරක් නෙමෙයි පාරතොටේ ওই කියන විදිහට රෝගාතුරව අමාරුවෙන් ඉන්න ෆාමසිය ගාව බෙහෙත් ටිකක් ගන්න බැරුව ඉන්න මේ කියන අම්මලා තාත්තලා මේ සමස්තයටම ආදරය දෙන්න. එතන තමයි විමුක්තියටපත් වෙච්ච සිතක ක්‍රියාකාරකම් තියෙන්නේ. නැත්තම් කොච්චර කරත් මමත්වයට හිර වෙච්ච පුද්ගලෙක් තමයි එතනේ. එයාට මේ සබදාමෙන් නිදහස කියන කුරුම වෙන්නේ නැහැ. හිර වෙලා ඉන්නේ. එහෙමයි සායනන්ත සබදාමට කුසු වීමක් එතෙන් සානන්දේ මම හරි ඉන්දිය තුල ඉපදෙන සිද්ධිය බලද්දී මේ අවස්ථාවට ආවම දැන් මගෙත් එක්කම මට හැමදේම දැනෙනවානේ ගස් තියෙන බවක් දැනෙනවා මමත් ඉන්න බව දැනෙනවා තාම හරි කට ශබ්ද ඇහෙනවා කුලඟක් දැනෙනවා එතකොට ඒ සියල්ලම එකම දෙයක් නේ එකම සංසිද්ධියක් කියන එක තමයි මට අර එතකොට කන්ෆියුස් වුණා මට ඒක පාට මට ඊට පස්සේ දැන් මට එකම එකයි දැනීම පමණයි එකම ඇහැ හරහා දැනෙනවා කන හරහා මම try කරා එතකොට ඒක වෙනම ශබ්ද වෙනම අහන්න එතකොට ඒක මට තේරුණා නෑ හැමදේම මෙහෙම වීගෙන දීගෙන ඔයත් හරියට ටීවී එකක් ගෙනල්ලා ඔක්කොම එකට එන එකේ මේක හරියන්නේ නැහැ කියලා ටීවී එක ගලවලා වයර් ටිකක් දාලා ස්පීකරේ තව ටිකක් දුරට ගිහිල්ලා තියලා රූප ටික වෙනමම පේන්න තියලා ඒ වගේ විකාර මොකක් හරි එකක් කරනවා මං කියන්නේ ධර්මතාවයේ පිළිගන්න ඔයාට ඕන විදියට රූප අහන්න සද්ද අහන්න ඒවා වෙන් කරන්න දඟලන්න යන්න එපා. මොකුත් නෑ මම මෙතන අන්න ඒක තමයි. ඒක මට වැටහුණා. ඒ දවස්වල මට තේරුනේ මේක තමයි මේ වෙන්න දෙන්නේ. ඒකට මට කන්ෆියුස් වෙලා හිටියා මම මේ වෙනකොට. ඊට පස්සේ දෙපාරක් හරි ඒක මට දැන් වැටහුණා සායනා. ඔබවහන්සේගේ දේශනා වලින් ගොඩක් දේවල් මට වැටහෙනවා. කරන සාකච්ඡා වලින් කෙනෙක් එක්කිනාරි කරන සාකච්ඡා මම අහනවා. ඒ දේවල් වලින් මට ලොකු අවබෝධයක් දැනෙනවා. අවබෝධයකුත් මම නැන්නේ වචන වලින් කියන්නේ කියනවා සොයනස් වැරදිද හරියට කියවෙන්නේ. දේශනාගෙන සතුටින් ඉඳපල්ලා. එමනම් මේ තව මොනවා හරි ගැටලු තියෙනවා නම් මොකද අලුත් ගැටලු ප්‍රශ්න පිළිබඳව අලුතෙන් එන ඒවා සාකච්ඡාවලදී කතා බහ වෙනවා. එතකොට ඒවා තේරුම් ගන්න පුළුවන් නොතේරිච්ච හරියවල් හම්බ වේවි. අපහැදිලි පැහැදිලි වේවි නිසා. එමනම් අපි නවතිනවා. තේරුම් ගන්න. තේරුම් ගන්න සොයනස් බොහොම ස්තුතියි.